කරන්න පුළුවන්. හැබැයි හානියක් නම් වෙනවම තමයි. ඒ කියන්නේ ඔයාට අයිලන්ඩ් ෆස්ට් වෙන හැකියාවක් තිබ්බනම් ඔයා දිස්ත්‍රික්කෙ මුල් 10ටවත් එන්නේ නැහැ. ඒකෙන් හේතුව මං කියන්නද? ආදරය කියන වැරදි දෙයක් නෙමෙයි. හරිද? ලව් කරන්න ඕන. දැන් ওই කාලේට හැංගීම් දෙන්නේ නැත්තම් ලෙඩක්. ඔන්න හිතෙන්න ඕන නැති කෙනෙක්ට හිතනවා නම් පොඩ්ඩක් අසාමාන්‍යයි. හරිද? නෑ ඒකටත් අපිට මොකුත් කියන්න බෑ. ඒ කට්ටියගේ දේවල්නේ. ඒ කියන්නේ ලැබිච්ච දේවල්නේ. අපිට ඒකට මොකුත් කියන්න බෑ. හැබැයි පොයින්ට් එක මෙච්චරයි. අහගන්න. දැන් මේ ඕන වෙනවා. උඹලට දැන් මේ කාලේ නලියන කාලේනේ. මම දන්නවා. හරිද? කෙල්ලොන් ගැනත් මම දන්නවා. කොල්ලෝ ගැනත් දන්නවා. ඕක කොල්ලොන්ට එච්චර බලපාන්නේ නෑ. බලපාන්නේ කෙල්ලොන්ට. ඒ කියන්නේ මම වැඩිපුරියෙන් වැඩ කරලා තියෙන රිවිෂන් බැච් වලත් එක්ක. මම රිවිෂන් බැච් වලත් එක්ක. ඒතකොට මට තේරෙනවා දැන් එක්සෑම් අනාගත ළමයිනේ බහුතරයක් ඉන්නේ. ඔක්කොම අනාගෙන ඉන්නේ. බහුතරයක් නෙමෙයි ඔක්කොම. රිවිෂන් ක්ලාස් එකේ ඉන්නේ සාමාන්‍ය ඒ ලෙවල් අනාගත ළමයි. ඒ අනාගතයන්ගේ කෙල්ලොන්ගෙන් 100ක් ගත්තොත් ඒ 90කටම හේතුව මොකද්ද? ලව්. ආදරය ගැන වැරදි දෙයක් නෙමෙයි. හැබැයි ලංකාව ඇතුලේ අපේ උන් මරි මෝඩයි. පට්ට මෝඩයි. ලව් කියලා කියන්නේ එන පිස්සු මගුලකට ඔළුව තියාගෙන ඉන්නේ. අර අල්ලගෙන හිර කරගෙන බදාගෙන දොඩාගෙන යමුතුම එක්කට. හරිද? මගේ නම් මගේ විතරයි කියන දේ අහපන් කියන දේ අහන ඕ එහෙම සිද්ධ වෙන්නේ. ඒ ලව් කරන කියන එකට වෙනම අඩුම ගානේ පාඩමක් තියෙන්න ඕන. ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. හරි? ඒ නිසා මේ කාලේ ඔය මගුල් හිතන්න එපා. හරිද? ඔය කාලේදී හිතන අවුල මොකක්ද දන්නවද? හිත යනවනේ දැන් කාට හරි ඇත්ත කතාව හිත යනවනේ බං. එහෙම යන්නේ නැත්නම් අවුලක් නේ. හිත යනවා බං. එහෙම යන්නේ නැතු ඉන්න යනවා. එකක් දැක්කට පස්සේ යනවා අනික දැක්කට එහෙම යනවා. හරිද? එහෙම හිතවල යනවා. හැබැයි එතකොට හිතෙනවා මං ඒ ලෙවල් ඉවර වෙනකොට මෙයා නැති විදිහක් දන්නේ නැහනේ කියලා හිතනවනේ. බය වෙන්න එපා. තව දිනනවා. තව කමින්. මේව ගැන හිතන්න එපා. දැන් ඔය මුලින්ම හම්බෙන කඩෙන් කන්න නැවතුවට පස්සේ මගෙන් හොඳ කඩ හම්බුනාට පස්සේ අපරාධ අරකින් කෑවේ කියලා හිතනවා. හැබැයි ඔයගේ අනිත් පැත්ත දැන් මට වගේ කියන්නත් පුළුවන්. මොකද්ද? මම කඩ ටික පහු කරගෙන යනවා. බලද්දී පාරිගුර වෙලා බලද්දී කඩ නෑ ඉස්සරහට. එතකොට ආපස්සට එන්නත් බෑ. මේක වන්නේ පාරක්. හරි. නෑ එහෙම හිතන්න එපා. අපිට ওই පතාගෙන ආපු එකයි කියලා හිතුවට එහෙම නෑ ළමයි. ඒ කියන්නේ පතාගෙන ආපු ගොඩක් තියෙනවා. එච්චර දිගයි මේක සංසාරේ. හරිද? ඕන තරම් ඉන්නවා බා. ඒ නිසා දැන් ඔරි වෙන්න එපා. හරි. ඔය හොඳම එව්වා පහු වෙනකොට ලැබෙනවා. ඒ විශ්වාසයෙන් ඉන්නේ. අහනනේ දැන් ඕක මේ අහපල්ලකෝ. ඕක සිරා ලව් කරන උන තියෙන ප්‍රශ්නයක්. කියන්නේ සිරාම ලව් කරනකොට හිතනවා නිකන් අනේ මෙයා මිස් වෙයිද මට හොඳ ඉන්න නෑ. උඹගේ හිතේ චේතනාව යහපත් නම් ඒ පතන විදි දේවල් ලැබෙනවම තමයි. හිතේ විශ්වාසයෙන් වැඩ කරන්නකෝ. උඹලා දැන් සුදුසු නෑ බං. දැන් උඹලා ගෙදරින් කකා බිවි පිස්සුද බං. හරිද? මේ ඕකට සුදුසු වෙලා ඔක්කොටම කලින්. හරි? මේ අවුරුදු දෙක කැප කරන්න ඊට පස්සේ මම ඕන්නම් හොයලා දෙන්නම්. මට කියපන්. මෙන්න මෙයා ඕන කියලා මං දාලා දෙන්නම්. මං එහෙම දාලා දුන්නෙම ඕන තරම් කැම්පස් එකේ ඉන්නවා. උඹට ඕන තීක්ෂණ. නෑ අපේ කැම්පස් එකේ මං හිතන්නේ මම සෙට් කරපු කපල් බුදු අම්මෝ දැන් සෑහෙන ප්‍රමාණයක් බැඳලා ඉන්නවා. දැන් උඹලා අහන ප්‍රශ්න එකක් දිනවද දන්නවා. හරි. හරිද මේ නිසා ඉවසන් ඉන්න. මේ ටික කැප කරන්න. නැත්තම් පුතේ මේ ටික කැප කරොත් නම් ඉවරයි. මේ ටික මිස් කරගත්තොත් ඉවරයි ඈ. ඔයාලට ඔක තේරෙන්නේ නැහැ කරන්නේ. හරි අපි ඊළඟ කොටස යන්නේ. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නෙම ටාගට් වලට